විශේෂයෙන්ම මේ වෙනකොට පොලිසිය විසින් මාධ්‍යට අනාවරණය කරා කජ්ජා සිම් කාඩ්පත් 3ක් පාවිච්චි කරලා තියෙනවා කියලා. මේ තජුඩීන්ගේ ඝාතනයේ සිට කජ්ජාගේ මරණය දක්වා කජ්ජා විසින් පාවිච්චි කරන ලද ওই සිම් කාඩ්පත් 3ට අදාළව මේකට දුරකථන ඇමතුම් ආපුවා ගියපුවා මේකට කෙටි පණිවිඩ ලැබිච්චා සහ මේකෙන් ආපු කෙටි පණිවිඩ මේක එක්ක නිතරම සංවාදයේ දීච්ච දුරකථන අංක මොනවාද කියලා මේ වෙනකොට CID එක විසින් අදාළ කරන දුරකථන සේවා සපයන ආයතන වලින් වාර්තා ලබා ගැනීමට කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඔය කජ්ජා එක්ක සම්බන්ධතා පවත්වෙන්නේ නැහැ කියන ඒ අදාළ පුද්ගලයන්ට ඒ අදාළ දේශපාලන ලොකු ලොක්කන්ට ඇත්තටම ඒගොල්ලෝ කජ්ජගේ දුරකථන අංක 3ට කෝල් ගත්තද නැද්ද කියලා අපිට ඊටාම නොදුරු දිනකදී CID මේක මාධ්‍ය නිරාවරණය කරාම හොයාගන්න පුළුවන්. බොහෝ විට ඔය දුරකථන වලට අදාළ හඬපටත් CIDට අදාළ දුරකථන සේවා සපයන ආයතන වලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔය දුරකථන සේවා සපයන ආයතන ඉස්සර මහින්ද ඉන්න කාලේ මහින්දට තියෙන බය නිසා මහින්ද ලයිසන් එක අයින් කරයි කියන බය නිසා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න ඕනේ නැති නිසා ඔය දුරකථන සංවාද ලබා දීම සිද්ධ කරේ නැහැ. ඒවල තාක්ෂණික දෝෂ කීකේ හිටියා. නමුත් මේ වෙනකොට මේ රජයන් වෙනස් වෙලා තියෙන නිසා ස්වාධීනව පරීක්ෂණ කටයුතු කරගෙන යන්න පුළුවන් නිසා අපි විශ්වාස කරනවා ඊටාම නුදුරු දිනකදී මේ අදාළ තොරතුරු සමාජගත වේ සහ ඒවා පරීක්ෂණ කටයුතු වලට බාධාවක් නොවන ආකාරයට අපි හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි කාරණාව වසීම් තජුඩීන් ඝාතනයට කජ්ජා ගියා කියලා මේ වෙනකොට CID එකෙන් සනාථ කරලා තියෙනවා. ඒකම කජ්ජාගේ බිරිඳත් CCTV දර්ශන නරඹලා කජ්ජා මේ තජුඩීන්ගේ ඝාතනයට ගිය බව සනාථ කරලා තියෙනවා. ඔය කරුණු කාරණා සියල්ලම යනාස්සේ මේ වෙනකොට අපිට වාර්තා වෙලා තියෙනවා වසීම් තජුඩීන් ඝාතනය කරන ආකාරය එහෙමත් නැත්නම් වසීම් තජුඩීන්ගේ ඉලයට කැඩෙන්න ගහන හැටි දත් ගලවන හැටි කජ්ජා විසින් ශිරන්ති රාජපක්ෂට වීඩියෝ කෝල් එකක් මාර්ගයෙන් බලන්න සලස්වලා තියෙනවා. ඒ කියන්නේ තාජුඩීන්ට අමානුෂිකව ඝාතනය කරන තාජුඩීන් අමානුෂිකව වද විඳිලා වේදනාවෙන් කෑ ගහන හැටි ශිරන්ති නෝනා අරලියගහ මන්දිරේ ඉඳන් බලන් ඉඳලා තියෙනවා වීඩියෝ කෝල් වලින්. නිකන් නෙමෙයි වීඩියෝ කෝල් වලින්. එතකොට තව දුරටත් ශිරන්ති රාජපක්ෂව මේකට පැටලෙන්නේ නැතුව දැන් ගොඩ දෙනෙක් කිව්වේ ශිරන්ති රාජපක්ෂ දන්නේ නැතුව නාමල්ලා යෝෂිතලා එකතු වෙලා ශිරන්තිගේ සිරිලිය පදනමේ ජීප් එක අරගෙන ඒ ජීප් එක කජ්ජලට දීලා ඒ කජ්ජා ඇතුළු ජනාධිපති ආරක්ෂකයෝ තජුඩීන්ව ගිහිල්ලා ඝාතනය කරා. ඊට පස්සේ වෙච්ච සිද්ධිය ඔබ හැමෝම දන්නවා. නමුත් දැන් අනාවරණය වෙන කරුණු කාරණා එක්ක මේ කජ්ජගේ දුරකථනයෙන් ඒ තජුඩීන්